බෑන්ඩ් එකේ සෙට් එකේ ඉන්න ඒ ගමේ යනවා වගේ අර කොහෙද යන්නේ අරු? ලොක්ක නැද්ද? මනෝජය කොහෙද යන්නේ? අයියෝ ඒකනේ වොෂ්රූම් යනකොට මනෝජය ඔයා මෙහෙම කරන්න ලොකු හෝස් එකක් අරන් එන්න අනිත් දවසේ එනකොට. ඒකට ඔතන ඉඳගෙන නේද වැඩ දෙකම වෙනවා මෙතන මේ කණ්ඩාකුරුත් වෙනවා අනිත් එක වොෂ්රූම් යන වැඩෙත් වෙනවා. ලොකු දිග හෝස් එකක් ගේන්න අනිත් දවසේ. හරි? හරි. අසිනි කෝ අර ගවුම අර ඉස්සල්ලා මේකප් කරන වෙලාවෙ ඇඳන් හිටිය ගවුමද මොකද මේක හොඳ නැද්ද? ඒක හොඳයි වගේ. එහෙමද? ඇයි ඒ ගවුම ගැලෙව්වේ එක පාටම? අපේ මයික් ගහන්න බෑ ගවුමට. ගවුමටද මයික් ගහන්නේ? ඔව් අර පැක් එක ගහන්න බෑ. මොකද අර බට කතාව? මොන බටද? හෝස් එක ගැන කිව්වේ හෝස් බට. දැන් මං කිව්ව මනෝජ් අයියා මනෝජ්යට සීනිනේ. මනෝජ්යට සීනි. ගෙදර සීනි. මනෝජ්යට සීනි නැද්ද? නෑ නෑ කොල්ලට එම්මෙන් ප්‍රශ්න තියෙනවානේ. දැන් ඔය වයසට ජීවිතේ කිසිම ප්‍රශ්නයක් නැති මනුස්සයෙක්. නෑ මං කියන්නේ එහෙම නෙමෙයි. ඕනම දෙයක්. හරිද? ඕනම දෙයක් ජීවිතේ වයසට යනකොට ටික ටික යනකොට ඉඳගන්න බබාලා. හරිද? වයසට යනකොට ටික ටික යනකොට අමාරුකම් හැදෙනවා. බාර් ඒ කියන්නේ විටින් විට මේ බාර් sorry විටින් විට වොෂ්රූම් යන්න එම උමනා වෙනවා. ඉතින් මනෝජය ඒකට දුවනවා. එතකොට අපේ කට්ටිය ඉතින් මනෝජයගේ කීකරු ස්කෝල්ල සෙට් එකනේ. ඔයාලගේ නොටේෂන් වල තියෙන මේවනේ බාස්. ඒව නෙමෙයි. වොෂ්රූම් එකට යනවා. ඉතින් නිතර දෙවේලේ යන්න සිදු. ඉතින් මම ඒකයි කිව්වේ හෝස් එකක් ගෙනාවා නම් ඒ කොනක් එක කොනක් එහෙ එක කොනක් මෙහෙ. කිසි කරදරයක් නැතුව ඒ නේද කන්ඩක්ටිං වැඩෙත් වෙනවා. අර වැඩෙත් නේද? හොඳයි මනෝජය. හොඳයිනේ. ඔයා මාර ක්‍රියේටිව් අයිඩියාස් නේ. ක්‍රියේටිව් කියන්නේ. හරි. අත ගේමු එල කොල්ලෝ දෙන්නෙක් ගේමුද? අම්මා බැස්සොත් මේ මට මෙහෙම සැකයක් තිබේ සැකයක් විතරයි. මනෝජ් අයියා හැමදාම බර්ත්ඩේ සමරන හින්දා ගෑන් ළමයි වගේ ඉන්න එක නවත්තලා වගේ වැඩක් තියෙනවා මේක ඇතුලේ. උනේ ළඟදී ආවේ නෑනේ කවුරුත් හොඳ. ඕ පොඩි හිම හොඳ පාරවල් දෙයක් පැස්සේ නෑනේ. නේද? ළඟදී හොඳ පාරවල් දෙයක් පැස්සේ නෑ කොල්ලගේ මූණත් කළු වෙලා අර. අපි මෙහෙම කරමු. අද කොල්ලෝ දෙන්නෙක් ගෙනල්ලා මනෝජගේ බර්ත්ඩේ සමරමු. ඔය හේතුව මොකක්ද දන්නවද? පේෂල හේතුව මොකක්ද දන්නවද? විහානියක් අනේ සිලෙක්ට් කරන්නේ වැඩි. ඕනේ. විහානියක් අනේ තෝරන්නේ එයාගේ choices තමයි ගේන්නේ. ඉතින් මොකද මේ වගේ යාළුවෙක් ආශ්‍රය කරන්නේ? මොකක්ද හේතුව? එහෙම විශේෂ හේතුවක් නැහැ ඉතින්. ආශ්‍රය කරනවා. කොල්ලෙක් තමයි ආ. නැද්ද මනෝජය? අපේ හොඳ ෆිට් ඩයල් එකක් හැබැයි නියම කොල්ලෙක්. මේ සමහරක්කට අපි පාරවල් වල යනකොට මේ සමහර ළමයි මේ පාරවල් ලයින් ඉන්නවා ඉන්දියාවේ ඉන්නෝනේ නේද? ඉන්දියාවෙත් ඉන්නවා මේ රාජේ ලාදුරු මේ ඉන්න. පුංචි ළමයි ඉන්නවනේ මෙහෙම තප්පා ආරයිනේ මේ මේම කර ඒ ඇවිල්ලා ඒක ඕගොල්ලෝ සන්තෝෂ වෙන්න ඕනේ මේ විශේෂ ප්‍රවර්ධනය. ඒ කියන්නේ අපිව දැකලා ළමයි ඒ තැනට එන්න try කරනවා. ඔව්. ඒකයි. ඔයත් තව ටිකක් මහන්සිලා ඉගෙන ගන්නවා. හරි. අංජන එල. ගම කොයිද ගම? ගම අපේ ගමේ අපේ අම්මයි ගමේ. කොයිද? නාරම්මල. නාරම්මල ගම. රොම්බාවේ. රොම්බාවේ කොල්ලෙක්. රොම්බාවේ කොල්ලෙක්නේ කියන්නේ මේගොල්ලෝ නේද? කළුගමුව හන්දියේ එහා පැත්තේ ඌමී අය පැත්තේ මේ පැත්තෙන් නාරම්මලෙන් අර පැත්තට ගියාම අනුරාධපුර පාරේ එතන මොකද්ද මොනවද මේ හන්දියට කියන්නේ නම් මොකද්ද? අනුරාධපුරට හැරෙන්නේ මේ කුලියාපිටිය පාරේ ගියේ. කඩාපොළ. ආන්න කඩාපොළ හන්දියේ එහෙම කොල්ලෙක් තමයි. ඒ පැති ගැනත් දන්නවා. අම්මා කොල්ලගෙන් ආන්න ඒ පැත්තෙත් ඉන්නවලු පොඩි ළමයි. ඒකට කටුගස්තොට පාලෙමින් එහා පැත්තට ඇව්වම නැද්ද? සුරා අම්මා මාතලේ පාරේ කටුගස්තොට පාලෙමින් වම් පැත්තට හැරිලා ගිහලා අඩ සුරාජ් කිව්ව ඔක්කොම දන්නේ නැද්ද? කොල්ලෙක් තමයි. ගුඩ් ෂෙඩ් එකට බහලා අහන්නකෝ. මේ කට්ට කාලාවේ නෑ තාම කට්ට කනවා. තාම කට්ට කනවා. හැබැයි ඔයා දන්නවද මහනුවර ගුඩ් ෂෙඩ් එකට බහලා ඇහුවත් කොල්ලා අය ඔක්කොම දුවගෙන ඉන්නේ. නේ? එහෙම තමයි. මොකද ගන්න උදේ පාන්දරම? දැන් ඕගලාගේ සුසුම් වර්ධනෙත් එහෙමනේ. හා? බෑලා පේෂල් ඇහුවත් කට්ටිය දුවගෙන එන්නේ. අම්මා ආණ්ඩ ඕන බෝඩර් එකකින්. මේ මෙන්නේ මේම. තමයි මනුජ. බදා ගන්න හිතනවා. බදාගන්න එන්න බදාගන්න. ඔයාගේ ආසාව විශ්ත කරන්න ඕනේ. මනුජෝ බදා ගන්න ආසාව මාදවට ඇවිල්ලා. නානස අයියෝ ආදෝ සින්දුව කිව්වේ. ඔයා හින්දා අනිවාර්යයෙන්ම වාරෙන්න වෙනවා. සිනිට කිව්වේ? එහෙමද? මෙලා ගෑනුන්ට නම් සින්දු කිය අපි කිව්වට මෙලෝ එකක් කියන්නේ. යාට හින්දි සින්දු ගැලපෙන්නේ නැද්ද කියන්නේ. මෙයාට හින්දි සින්දු ගැලපෙනවා. අපි සින්දුවක් කියන්න ගන්නු. පිස්සුදයි මේ දවස්වල කියන්න බෑ උගුරාපුළු. අර කවුල් මේ කවුල් කෑණි චීත්තයක් කිව්වොත් නැද්ද? මනුජ අනබි භවනී අයියා බොහොම ස්තුතියි. ඔයා එක ඉතින් මොකද වෙන්නේ? ඉන්නවා ඉතින් සින්දු කියනවා බෑන්ඩ් එකෙත් එක්ක තමයි වැඩි ඉතින් මේ දවස් ටිකේ.
ඒව කරගෙන යනවා. ඒව කරගෙන යනවා. අලුත් මුකුත් කරේ නෑ. පරණේමම උරච්චි කර කර ඉන්නවා එහෙමද? අලුත් කියන්නේ මගේ අලුත් එකක් තාම ආවේ නැහැ. අයියේ කොහොමද? ඔය ඉන්නවනේ මොනවද වෙන්නේ මේ දවස්වල? මේ දවස්වල ඉතින් දවස ගෙවෙනවා. ඔය ඉන්නවා ඉතින් අලුත් වැඩ. මොනවාද නාට්‍ය මොනවා හරි කරනවද අලුතෙන්? නාට්‍යයක් කරනවා මේ දවස්වල මේ නේත්‍රා කියලා නාට්‍යයක් රූපගත කිරීම කරගෙන යනවා. ජූලි මාසේ අලුත් නාට්‍යයක් පටන් ගන්න දැන් වැඩ කටයුතු දැන් ස්ක්‍රිප්ට් එකේ වැඩ පිටපතේ වැඩ කරගෙන යනවා. ෆිල්ම්ස් මුකුත් කරේ නෑ. චිත්‍රපටියක් කරා ගින්නෙන් උපන් සීතල. ඒක දැන් දෙසැම්බර්නේ මායි අංජනය දෙන්නා වැඩ කරයි අනුරුද්ධ ජයසිංහගේ. කොහොමද මේක දේශපාලන කතාවක්. ඉතින් ඒක ලස්සන චිත්‍රපටයක් නේ. මම හිතන්නේ මේක ලංකාවේ වැඩි දෙනෙක් නරබයි කියලා බලාපොරොත්තු වෙනවා. මොකද මේ දේශපාලන කතාව හුඟක් අය දන්නවා. ඉතින් ඒකින්ද අලුත් දේවල් ටිකක් ගොඩාක් දේවල් මේ චිත්‍රපටය තුල තියෙනවා. ඉතින් ඒ ටික බලා ගන්න පුළුවන්. ලස්සන චිත්‍රපටයක්. මොකද කරන්නේ සචිනි? අයියත් එක්කත් කතා කරමු අංජනයත් එක්ක. අංජන මේ පොලිස් නිලධාරියාගේ චරිත නිතරම ලැබෙනවා කියලා කවුරු හරි කිව්වොත් ලැබුණ එකක් ලැබුණ ඇති ඒක විතරයි කරේ ආයේ පොඩි පොලිස් ලයින් එකක් තියෙනනේ කොල්ලගේ. පොඩි ලයින් පොඩි ට්‍රැෆික් OIC ලයින් එකක් තියෙනනේ කොල්ලගේ පොඩි. නේද? පොඩි තියනද එහෙම පොඩි එකක්ද දන්නේ එහෙම දන්නේ නැහැ කොහොම හරි මේ පොඩිද ලොකු දන්නේ නැහැ. නමුත් ඒ චරිතයට ඒ චරිතෙට පොලිස් සීන් එකට හොඳට මැච් වෙනවා. හොඳ පොලිස් scene එකට නෙමෙයි. අර සංග්ලාස් දෙක දාලා පාරේම හිටගෙන අන්න හරිය. ඒක හරියම නවත්තනවා ලයිසන් ගන්න. ඒ අතරතුරේ අංජනය මේ දවස්වල මැප් සම්බන්ධ දැන් Google Map වගේ ඒ වගේ වැඩක් ඒවා පිටකොටු විකුණනවද? නෑ නෑ ඒ වගේ වැඩ කරනවලු. මම බේරුවල ඉඳලා රත්මලන්ට එන්නේ කොහමද අයියේ? කොහෙන්දලාද බේරුවල ඉඳලා. බේරුවෙල ඉඳලා රත්මලාන්ට කෙලින් පාරේ එන්න පුළුවන්. එලින් පාර ඕක දන්නේ නැද්ද අනේ පොඩි එකෙක් මේ උනන්ද සුරාජයක ඔයා විශේෂ පාරක් දන්නවා කියලා. නෑ ඔව් පිටකොටුවට ගිහිල්ලා එහෙම ඒ පැටලිව මොකක් හරි ඒ වැදගත් එහෙම ගිහිල්ලාම නෑ. නෑ? බේරුවල. අම්මපා කියන්නේ? අම්බා අම්මා මට මතක නෑ එන්න. ඇයි යන්නේ? ඔයා යන්න. බ්‍රේක් එකකට එන්න. පිටකොටුවට ගිහලා බස් එකේ නිින්ද ගියා. සචිනි කියලා කියන්නේ. ඒක ඒ ඒ යන බස්සල එද්දි මට දැන් මතක් වුනේ බස් එකේ ඒවලේ නිින්ද මතකත් නෑනේ ඉතින් මොකද වෙන්නේ? මුකුත් වෙන්නේ අපි බ්‍රේක් එකකට ගිහිල්ලාම. ඔයා මොකද නිකන් මලානික වෙලා ඔයා වගේ. දන්නවනේ සුරාජ් මාපා ආවම මට ඇඟේ ලේ නැතුව ඉන්න. ඇයි? ඔයාගේ රහස් මොනවාද දන්නවද? නෑ. එන. ඔයා සචිනි සුරාජ් මාපට අහුවෙන්න නම් එපා. අහහ. සුරාජ් මාපා කියන්නේ මනෝජයි. අප්පා අර පේන අර ආම්බෝ අර පේන්නද අර. ඔව්. ඔයා නෑ යා ඇල් වතුරක් නිවලා වගේ ඉන්නේ. ඒවා එහෙම ඉන්නේ උන් තමයි හරිම ඩේන්ජර් ඇල් වතුර නිවලා බොනේ උන්. හරිද? අපි සුරාජ් මාපාගේ ඒ තියෙන ටික මම සචිනිට පොඩ්ඩක් අයිනට ගිහලා කියලා ඉක්මනට එන්නම් මෙතන. මෙතන සචින අහන්නකෝ මේ කසාද නොබැඳ ඔහොම මෙද ඉන්න මේ නොබෙදි જાතින්ගේ සමුළුවේ ඉන්නද කැමති නැත්තම් බඳින්න එහෙම අදහසක් තියනවද කියලා. ඔය අහුවෙන්නේ නැහැ. දැන් කියන්න. අයියේ. ඔයා කසාදයක් බඳින්න දීන්නේ නැත්නම් නොබැඳි සංගමේ ඉන්නද? බඳින්න ඉන්නේ. කවුද කෙල්ල දැන් ඉන්නවද? නෑ එහෙම නෑ. හැබැයි ඉතින් බඳින්න කෙනෙක් හොයනවා. ඉතින් මොනවාද එයාගේ ක්වොලිෆිකේෂන්? ක්වොලිෆිකේෂන් තව කෙනෙක් බැඳපු නැති එක්කෙනෙක් බඳින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මොකද මේ නෑනේ ඉතින් සමහරු දෙක තුන බඳිනවා. බඳලානේ. ඔව් ඉතින් ඒකෙන්ද මේ කවුරුත් බැඳපු නැති එකක් හම්බෙන ඒ සමහරට එක්ස්පීරියන්ස් නෑ දැන් අලුත් කෙල්ලෝ ඒ කියන්නේ ලංකාවේ නෑ කියන එකද ඔය කියන්නේ? අලුත් කෙල්ලෝ නැද්ද ලංකාවේ? දැන් මේ දවස්වල බඳින්න කවුරුත් හිතේ නෑ. බඳින්න කවුරුත් නෑ. තාම නෑ. තාම නෑ. ෂුවර්. හිටියේ කවුද? හිතට එකගව තමයි කියන්නේ. හිතේ ඉන්නවා ගොඩක් අය. හිතට එකගවද කියන්නේ? හිතේ ඉන්නවා මෙමය ගොඩක් අය. දැන් මං අහන්නේ මීට ඉස්සෙල්ලා බඳින්න එම කියලා හිටපු ඒවට මොකද උනේ? ඔයාගේ මොකද උනේ? ඔයාගේ මගේ මොකද උනේ කියලා යමම් මං කියලා දෙන්න. මගේ මොකද උනේ කියලා. වක් කියලා දෙන්න ඒක කියන්න. ඒ වගේම මම මෙයාගෙනුත් අහන්න. ඔයාලට පෙරලා පාර. අපි ආදරණීය කොල්ලෙක් හැබැයි බඳි කොල්ල බඳි. මොකද මනෝජ් අයියත් වගේ වෙන්න වෙන්න එපා. මේ පොටේ දැන් බැඳපු අය අහන්නේ දැන් හැපිද? හොඳයිද? බැඳලා. මටද? ඔව්. මම සාමාන්‍යයෙන් එන බෝලේ හැපිනේ මට. යෝගර් එක දැම්මම යෝගර් එකට ගහනවා. ඔයා බැඳලාද ඒ කියන්නේ? බැඳලා වගේ තමයි. බැඳලා වගේ තමයි නේ. බැඳලා වගේ තමයි. ඔව්. ඔයා අසීරුතාවයට පත් වෙද්දි දැන් මම අසීරුතාවයට පත් වෙන්න යන්නේ නැහැ පොඩක් ඉන්න. දැන් ඕගලන්ට අහන්න ඕනේ ප්‍රශ්න ටික මම අහන්නෝ. මම බැඳලා වගේ තමයි සචිනි. එකෙක් නෙමෙයිනේ. දැන් ඔයයි මායි බලන්න. බැඳලා වගේනේ මෙතන බූලේ ගාදිල්. ඕවා නිකන් ගෑනු මිනිස්සු දාන ඩාන්ස් නේ. ඔව් නේද?
ඒ වගේ තමයි මගෙන් ඇහුවොත් මං කවුරු හරි මොකද මම ඇත්තටම කියන්නද මම කවුරු හරි ඇහුවොත් මනෝජයි අර පේන්නද අර ගෑනු අර පේන්න අර ගෑනු කේ ඔය ඒක හරි. වීඩියෝ කෝල් ඒක හරි ඒක. ඔව් ඒක හරි වීඩියෝ කෝල් මම එක පැත්තක් තියෙනවනේ. මගෙන් කවුරු ඇහුවොත් ගෑනු ළමෙක් ඉන්නවද කියලා මං අනිවාර්යෙන් ඔව් කියනවා මගෙන් නිකන් හරි කවුරු ඇහුවොත් ඔයා බැඳලාද කියලා මං ඔව් කියනවා ඇයි එහෙම කියන්නේ බැඳලා මොකද හේතුව නෑ ඒ හින්දානේ මේ හේතුව මොකද්ද ඒ ගෑනු ළමයින්ගෙන් තියෙන මෙව එකත් එක්ක අපි පරිස්සම් වෙන්න ඕනේ සුරජ් නෑ නෑ කීකිනිය බොරු කියන්න ඕනේ නෑ දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කාගෙන් හරි පොඩකින් මාදෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ඔන්න බලන්න ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද මම අහන දෙයට නෑ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද ඊට පස්සේ ඔය ප්‍රශ්නෙට මම උත්තර දෙනවා අහන දෙයට උත්තර දෙන්න. මං අහන දෙයට උත්තර දෙන්න දෙක මේ වගේ බොරු කරන්නේ නෑ මං මේ වගේ බොරු කර ඉන්නවා ඉන්නවා මොකද්ද කරන්නේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ඒක වැඩක් නෑ මගේ පෞද්ගලික ජීවිතේ ඒ පෞද්ගලික ජීවිතේ ඒ ඉන්නවා කියන්නේත් මාදවටත් අර ගෑනු ළමයින්ගේ ආකර්ෂණේ තියෙනවනේ. ඒ නිසා අර බේරෙන්න ඕන. මනුද ඉන්නවද ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්? නෑ කියයි. බරු කියන්නේ. හිටියා දැන් නැහැ. මොකද කරන්නේ? ඔව් අපි සත්‍යකින් ආම්. සජිනි කියන්නේ බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නව අර. බොයිෆ්‍රෙන්ඩ් මේ ඒක වැඩක් නැහැ. දැන් ඒක වැඩක් නැති මොකද? ඒක තමයි වැඩක් තියෙන්නේ. උන් එක්කනේ ජීවිතේ වින්න ඕනේ. නෑ ඒක නෙමෙයි මම මේ කියන්න කියපු එක. ඇත්තටම මේ අපි ඒක වැඩක් නැද්ද? ඒක වැඩක් තියෙනවා. අපි ස්මාර්ට් ෆෝන් එකක් එහෙම වාට එයාට අරන් දෙන්න වෙයි. එහෙම වුණාම වාට නියන් තින වියදම් එක සාමාන්‍ය. මේ නිකම් මේ පවුල් කොට දාට බදින්න එපා මෙන් දැන් යමක් තවත් කියලා ඒක අපි ටැග් එකක් වගේ දෙද්දි. ටැග්. දැන් එතකොට වාට සාමාන්‍යයෙන් නොදැනී වියදමක් යද්දී ඒක ගාණක් නැහැ නේ. දැන් රුපියල් 6000 කියන්නේ මේ නොදෙනේ ආයදාට නොදෙනේ යන එක. ආයදා කියන්නේ එක දවසක ෂූටින් ගාලා නේද? මාස්ටර් ඔව් දවසම ෂූට් කළා 6000යි. ඔව්වනේ ආයදාට වැඩ කරන්නේ මේ දවස්. ඔව්. ඉතින් ඒක මාස්ටර් පැයකට අනේ මං කියන්නද? කියන්නේ අමතක වුණා වැඩක් කියනවා හරි. දසා අරන්දියන්ග වටේවට ඔක්කොම අර මේ ස්මාර්ට් ෆෝන් අරවයි බේවයි ගෙනත් දෙනේකේ නේද? ගෙදර ගෑනිට ස්මාර්ට් ෆෝන් නැති අර පොඩි ෆෝන් එකක්වත් අරන් දීලා නෑ මනුජ්ජය. නෑ. ඈ? මනුජ්ජයගේ බෑන්ඩ් එකේට එක එපිසෝඩ් එකකට 20 ගානේ ගෙවනවනේ ඔක්කොමන්ට. හරි නෑනේ. සිගිතේ දැන් නේද? කොහමද කොල්ලා? කනේ කියන්නේ නළුවෙක් වුණාම අන්න එහෙම ඩාන්සර් කෙනෙකුත් වෙන්න ඕනේ. එතකොට තමයි නේද? ඈ? ඔයා කරලා පෙන්නන්නකෝ පොඩ්ඩක් මට කරන්න බෑ මම. අයි මම වෙන්දර කරන්නේ ලස්සනට මට ඕක අමාරුයි. අපි යාළුවෙන් ආමුද? යාළුවා ළඟ ඉඳලා පොඩ නටන්න පුළුවන් ඇතිනේ. වෙයිද? ළඟ ඉඳනම් පුළුවන් වෙනවා නම් මරු. ගොඩක් දේවල් පුළුවන් වෙලා එනවා නේ අපි. මේ ඇයි ඔයා දැන් නටනවා. ඔව් මන් දන්නවා. මේ ලේකානියුමයි තෝරගත්තේ. ඒකානී හොඳයි. ඒකානී හොඳ නටන්න පුළුවන්. එයාට ඕන ස්ටයිල් එක පුළුවන්. හරි නියතමානී. ප්‍රැක්ටිස් එහෙම වෙනවා. අර ඔළුව පණ්ඩිතකම නැහැ. සමහරක් අය පාර්ට්නර් හැටියට ගත්තම හරි අමාරුයි. ඔව්. කියන දේ යන්නේ. ඉතින් ගෑණි වෙන්න දෙනවද? නෑ එහෙම නෑ මේ. ඉතින් හරි වැඩ කරන්න හරි ලේසි ලේකානී. අපි මෙහෙම කරමුද? අපි ලේකානිගේ සචිනිගේ පොඩි කෑල්ලක් බලමු. ගෑ හිතන්නවත් බෑ මට. ඇයි? සචිනී ලේකානිය. මාරුයි. විශේෂකාරී. නෑ ලේකානි කියන්නේ මට වඩා 100 ගුණයක් අතිශය දක්ෂ නර්තන ශිල්පිනියක්. මම මාර කැමතියි. ඒක තමයි ඉතින්. ඒක තමයි. බෑ අයියේ බෑ. වෙන වෙලාවට නෑ හා වෙන වෙලාවට නා පොඩි කවුරු හරි කොල්ලෙක් කියලා නටපුවා. එහෙම නෑ මම එයාට බෑ. ඉගෙන නටන්න ගම කොහෙද? නෑ ඉතින්. හොරන. හොරන. හරි ඇත්තටම කියන්නේ ඒක පැත්තේ දානවා දුලී ෆර්නෑන්ඩෝ නේද ආර්තිය සාමාන්‍ය තියෙන චැලෙන්ජ් එක කියන්න ඇත්ත කියන්න ඕද නැද්ද කියලා එහෙම එකක් නෑ. ඔයාට ගෙදර යන්න බැරි කරන්නේ නෑ. ඔව් දැන් මේ ලේකානිය නිකන් පැය ගන්න සුරජ් බලන් ඉන්නවල එතන හයිවේ එක එක්සිට් එකට වෙලා. ආ නැද්ද? තැනට ඇවිලා. බුලත් සිංහල අර බුලත් සිංහල ඉන්නේ ඔව් මිටිය. එන්නේ ඔව්. ඒ කියන්නේ මොකද බොලොතුත් කඩාගෙන ඒ දෙන්නේ කියන්නේ කොහින්දලා දෙන්නේ හොරණනේ. හොරණ කියන්නේ හොරනෙත් යා නේ ඩොටේ. බුලත් සිංහල. ඒ බුලත් සිංහල ඉඳන් එන්න ඕනේ මෙයාව හම්බ වෙන්න ප්‍රැක්ටිස් කරන තැනට. ඒ එනකන් සුරජ් highway එක ගාව ඉන්න කොට්ටා highway එක ඉන්නවා. කරගෙන ඉන්නවා. නෑ නෑ එහෙම නෙමෙයි. එහෙනම් ප්‍රැක්ටිස් කර කර ඉන්නේ. ප්‍රැක්ටිස් කර කර ඉන්නවා. මේ පාරයින් ඉන්නවා මේව කර කර ඉන්නේ. අනේ ඔය මේ මොකද්ද? ඒක මාරයිනේ. මේම කර කර නිකන් ඉන්නවා කියන්නේ නේ. එහෙම මේව ඉන්නේ. ඔව්. එන මේකෙන් 5යි මේකෙන් 4යි මේකෙන් 4යි කරගෙන ඉන්නවා. 1 2 3 4 5 6 7 හදිසියක් 8 කකුල හිට්ටොත්? ආ? කකුල හිට්ටොත්
මේකින් කරනවා. විතර CD එකක් කියලා මේක. නියමයි.